අපි කෝකටත් කියලා මේ පොඩි ආරක්ෂාවක් කරනවා. මේ වෙලාව අපි පොඩ්ඩක් අතරමං වෙලා වගේ දැනෙනවා. පාර මේකද කියලා පොඩි සැකයකුත් තියෙනවා. නායකීපේ වගේ මෙතන පාර ඇවිල්ලා තියෙනවා පාරට. ඒ දැන් නම් ඒක මේ සුද්ධ කරලා මේ තවත් ඒ වගේ ආපු තැනක් අම්මට ඉන්නේ. එතන තියෙනවා ඉන්ඩියානා ජෝන්ස් ෆිල්ම් එකේ 1984 මූවි එක ෆිල්ම් කරපු ලොකේෂන් එක. දෙද්දේ ගියේ හම්බුණා එන්න සුපිරි දියැලක්. අන්න ඉතින් පිකෝ ට්‍රේල් ස්ටේජ් 1 එක ස්ටාර්ට් කරා. මේව තමයි මුලින්ම අපිට එතනින් මේන් රෝඩ් එකක් යනවා. ඒක මේන් රෝඩ් එකද දන්නේ නැහැ. අතන මීදුමත් එක්ක ටවර්ස් පේනවා. එතන හන්තානේ ටවර්ස්ද පේන්නේ? උතන කන්දොඩ බලාගෙන ඉන්නකො. නෑ ඔය වලාකුළු ටික ගියාම පේනවා. ටවර් එක පේනවා නැති වෙනවා. ඔව් දැන් පේනවානේ. ඉතින් බලමු ගිහලා අද පොඩ්ඩක් උදේ වැස්සා. මේකත් එක්ක කූඩැල්ල හැම ඉඳීත් දන්නෙත් නැහැ. හැබැයි තාම නන්නේ. අපි කෝකටත් කියලා මේ පොඩි ආරක්ෂාවක් කරනවා කූඩැල්ලුන්ගෙන් බේරෙන්න. දැන් ගොඩක් අය දන්නවා මේ මොනවද කරන්න කියලා අපි. මේ වෙලාව අපි පොඩ්ඩක් අතරමං වෙලා වගේ දැනෙනවා. මේ එතන පොඩි ජංක්ෂන් එකක් තිබ්බා. ඒකෙන් කොහෙටද දැන් අපි එක පැත්තකට හැරුණා. බලමු ඇප් එකත් පොඩ්ඩක් සිට් නෑ වගේ. ඒකේ හරි අපි හිතපු දේ හරි පාර වැරදුනා. අතන පල්ලෙහා හිටපු අංකල් කෙනෙක් අපිට කිව්වා අතන උඩට තමයි යන්න ඕනේ කියලා. ආයෙත් අපි යනවා. එතන ජංක්ෂන් එකට ගියාම පෙන්නන්නම් මේ එයාර ඇප් එක හරියට ඩිරෙක්ෂන් දෙන්නේ නැහැ. මෙතන තමයි මේ ජංක්ෂන් එක. අපි එන්නේ මේ පැත්තේ ඉඳලා. ගෝවර බස් එකටම ගොන් මේ පැත්තේ ඉඳලා එන්නේ. ඊපස්සේ මෙතන තියෙනවා මෙහෙම මේ මාක් එකක්. ඒකෙන් අපි ගියේ මේ පැත්තේ. වෙයි යන්න ඕනේ මේ පැත්තට. ගිහිල්ලා බලමු. ගොඩක් වෙලාවට අපිට හිතෙන්නේ මේ අර සයිස් එකෙන් ලොකු පාර තෝරගත්තා නම් හොඳයි වගේ. බලමු. අපිට දැන් ආයෙත් මේ පැත්තෙන් හන්තානේ ටවර්ස් ටික පේනවා. කැමරාවට පේන්නේ නැද්ද ඒක? මෙතන කිලෝමීටර් කීයද? මම මෙතෙන්ට ඇවිල්ලා දැම්මා. එතකොට කිලෝමීටර් නෙමෙයි මීටර් 290 ඇවිල්ලාද? එතන මේ පොඩි කැලයක් අපිට හම්බුණා. පාර මේකද කියලා පොඩි සැකයකුත් තියෙනවා. මොකද මේ මැප් එකේ වෙන එකක් පෙන්වන්නේ මේ
හති පොඩ්ඩක් ගණන් ගන්න එපා. එනම් පොඩි භයංකාර ගතියක් තියෙනවා. හරිද? තියෙනවද ප්ලේස් එක? දෙපැත්තටම ගහලා තියෙනවා. මේ හිතුවට වඩා කැලේ වෙවිලා තියෙනවා. මේ ළඟකදී සුද්ධ පවිත්‍ර කරලා නැද්ද දන්නේ නැහැ. වතුරලකුත් තියෙනවා. ෆුල් ඕෆ් රෝඩ්. Wow. මේක තමයි. පාර හරි වගේ. එතනින් තියෙනවා පොඩි ඕපන් ඒරියා එකක් තියෙනවා. ගෙවල් ටිකක් එහෙම එක්ක. ඔව්. පාර එහෙමනම් පොඩ්ඩක් අලවල් වෙලා කැඩිලා එහෙම තියෙනවා. අර වැස්සෙන් පස්සේ ගන්න. අපි අර අමාරු පාරෙන් ඉතින් කැලේ හරින් ආවා මෙහෙට මේ පැත්තේ. ඊට පස්සේ දැන් මේ පැත්තට තමයි යන්න තියෙන්නේ. මෙතන මේ පාරක් තියෙනවා. කට්ටියක් යනවත් පේනවා. ඔයගොල්ලෝ පේනවද දන්නේ නැහැ. මෙන්න මේ හරිය. ඊට අපිට දැන් view point එකක් පේනවා. මේ කොහෙද? නුවරද? නුවර පැත්ත. මෙන්න මේක තමයි මම දැන් සඳගිරි සෑයට එන්නේ. සඳගිරි සෑය නේද? ඔය හන්තාන රෝඩ් එක මම කන්නේ. කොහොම ඇවිල්ලා මේ පැත්තෙන් මේ පොඩි පන්සලක් වගේ එකක් තියෙනවා. මෙහෙන් තමයි අපි ආවේ. එහෙම. දැන් තියෙනවා මම හිතන්නේ මේක තමයි පන්සල. සඳගිරි සෑය එන්න ඕනේ නේද? යන්න තියෙන්නේ මේ පැත්තට. දැනට නම් පාර පොඩ්ඩක් ක්ලියර්. අතන ඉතර රතු පාට මේකක් තියෙනවා මාත් එක. පාර හරියද? පාර හරි. හලෝ. වල්ලිහට ගියල් සෙට් එකක් තියෙනවා. මේක අර අවුව සැරේ ගොඩක් කෙනවල මෙහෙම විදිහට පොඩි මේකක් තියෙනවා නේ. ඔය ගොඩක් අවුව තිබ්බහමත් එපා නේ. ඔව්. අර වැස්ස හින්දා පොඩි ලස්සනක් ඇවිල්ලා තියෙනවා. පොඩි කොළ පාටක් වැඩේ තියෙන පාර මාඩ වෙච්ච. ඔව්. මෙතන නගලන්නේ. ලෑන්ඩ් මාර්ක් එකක් තිබ්බද නේද? තාම නම් නෑ. මම බලමු. මොකක් හරි තව ස්ටේජ් එකක් තියෙන කිලෝමීටර් 21ක් යන්න ඕනද? 21ක්. සෙකන්ඩ් එක නෑනේ. නෑ සෙකන්ඩ් එකත් මේ වගේ තමයි 14ක් විතර වගේ යන්න දෙනවා. මටත් මතක නෑ. එතන මේ තියෙන්නේ මේ පැත්තෙන් තමයි පන්සලට යන්න තියෙන්නේ. එතන මේන් රෝඩ් එක අපිට පල්ලෙහාන් පේනවා. අපිට යන්න තියෙන්නේ මේන් රෝඩ් එක පැත්තට. එතනින් ගිහිල්ලා මේ පැත්තට. පන්සල කරන පාර. ඉතලමු මෙතන අර පැත්තට තමයි යන්නේ. වාන්තිය එන්න ඕන තමයි. අර ලස්සනගේ අර මේදුමත් එක්ක. මේ හරිය මාර වයිබ් එකක් තියෙනවා. මෙතන නිකන් පොඩ්ඩක් නුවරඑළියගෙන එතන කඩ දෙකකුත් තියෙන. මාර ලස්සනයි. මේක තමයි මේ පන්සලට යන පාර. අපි ආවේ මේ පැත්තේ. බස් වලට තියෙනවා. මෙතන පෙකෝටෙල්ලගේ යන පාර ගහලා තියෙනවා. බලන්න පුළුවන් ඔයාලා. කො අතන බෝඩ් එකක් තියෙනවා. කොතනද? අත. එතනින් උඩට තමයි අපිට යන්න තියෙන්නේ.
මෙතන පාර ක්‍රොස් කරලා අන්තු එන්නේ පිටර යන්නේ. එන්න මේ පොඩි ඉන්ෆෝමේෂන් එකක් තියෙනවා අපි බලමු. යන්න තියෙන්නේ. අපිට යන්න තියෙන්නේ මේ කැලේම දින් නෙවෙයි. මේ පැත්තෙන් මෙහෙම කොන්ක්‍රීට් පාරේ යන්න ඕනේ. මම ලස්සනයි. මේක බලන්න ගියක් තියෙනවා නේද? ඇවිදලා මහන්සි. ඒකයි නායන. නායන. ඒක නැත්නම් නෑ කැලලක තිබ්බත් එක්ක ලොකු අර අතන ලස්සනයි කන්දුඩු. මේ තියන්නේ අර පන්සල පේනවා අපිට. අපි දැන් මේ පැත්තෙන් ආවම ඊට තව යන්න තියෙන පාත් එක මේ වගේ. ඈත මීදුවත් එක්ක මාර ලස්සනයි කඳු ටික. මේකත් මාර ලස්සනයි මීදුවත් එක්ක. මේ හරි වාහනත් ගියා මේ පාරේ උඩට. මේ දෙමරුවට යන්නේ ඉක්මනට යන්නේ නේද? සත්‍ය කරන්න එපා. මම පර්ෆියුම් එකකුත් ගහගෙන ආවේ. හොලක් නෑ. කන්ට මාරු වෙනකොට. මේ මෙතන ඒ තමයි මෙතන ගස් වගේක් වෙట్లా දෙනවා. අර විතර නාය ගිහිල්ලා තියෙනවා. මෙතන මේ දකුණට වගේනේ. මේ දින ඉතල. අර මොකද හන්තාන ස්ටේට්. ආර්තින ඉතල කරගහයි මෙහෙට ගහලා. අපි යන්නේ මේ කාරේ. ඒක නෑ බලමු තව ළඟට ගිහිල්ලා මේ මොකද තත්ත්වය කියලා. ගිට්ටුවා සුළුගුණාට වෙන් පස්සේ මේ නාය ගියපේ වගේ මෙතන පාර ඇවිල්ලා තියෙනවා පාරට. ඒ දැන් නම් ඒක මේ සුද්ධ කරලා මේ පැත්තට ගිහිල්ලා තියෙනවා. හරි ඉස්සරහට තව තියෙනවා. අපි කෝකටත් මේ කතා කරලා ඇහුවා මේ ඕගනයිසේෂන් එකෙන් කොහොමද මේ දවස්වල යන්න පුළුවන්ද කියලා. ඊපස්සේ යාළුවා රෙකමන්ඩ් කරා දැන් නම් අවුලක් නැහැ කියලා. මේ තවත් ඒ වගේ ආපු තැනක් ඇත්තේ ඒ තමයි වතුරත් තාම එනවා. ඒ සතේ කෝකටත් මේ හරියට ඉක්මනට යන එක හොඳයි. මේ වැහි කරුවල නෙමෙයි අර මීඩියම් කරුවල. සාපුවා තියෙනවා. ඩෑම්. හි shit. Ya restate එක ගන්න එකනේ. දැන් මොකක් කරගෙන තියෙනවද? තාම පොඩ්ඩක් වතුර ගතියක් තියෙනවා පාරේ. එහෙනම් දැන් මොකක් හින්දාද? එහෙමනම් හොඳයි. නෑ බර උඩින් එන්නේ නේ. අර උඩින් එන්නේ. ඔව් උඩින් තමයි අම්මට කිව්වේ. ඒයි. අර හිමින වතුර වෙන්න දෙන්නේ. මේ මෙතනත් නේ පාර කැටිලා ගිහිල්ලා තියෙනවා. එන්න පොඩි නිකන් 아무තු গুপ্ত නිකන් 아무තු ෆීලිං එකක් එන්නේ. ඉතින් ඇවිල්ලා තියෙන භාගෙන්. මේ පැත්තේ මිනිස්සු ඉන්නේ නැතුව තියෙන්නේ. මේ හරියන කැලේනේ. යන්නේ පාරවල් තමයි මොකක් කරවල ස්ටේට් එකක් තියෙනවා. ලෑන්ඩ් මාර්ක් එකක් හම්බුන්නේ නේද? නෑ මේ පාරේ හරියට නේද? මේ හරි වල් කපන සද්දයක් ඇහෙනවා. මේ පැත්තේ මේ තේවසේ මෙයා මං හිතන්නේ අතහැරලා දාලාත් දන්නේ නැහැ නේ. හරියටම කොහොමද දන්නේ නැහැ. මේ පේන්නේ නම් ඒ වගේ දරු ගතියක් නැහැ. තියනවද දන්නෙත් නැහැ. එන විදිය දන්නේ නැහැ. මේ ගහ මේ පොතුගේ එහෙම මොකද? යනකම් කරන්ට් ලයින් එකකුත් යනවා ඈ. ඌමයි. අර පැත්තේ තව ගෙවල් ඇතිනේ නේ. හරි කට්ටිය සුද්ධ කරනවා මං හිතන්නේ. මෙතන හාර ලස්සනයි. හරි කලර්ස් ටික මරනේ. ඒක. අනේ අවුවත් ඇටලාගෙන යලා තාන කොළ පාට. මේ මෙතන තියෙන ඔක්
පාර කෙලින් තියෙනකෝ ඇප් එක බලමු අපි. ඒක වෙන්න නැතිද? රතු පාට ඕනේ බොරුවට වැටලා තියෙනවා. අද්ද කියනවා අපි වැරදි පාර යනවද කොහෙද කියලා. ඒ වුණාට මේක තමයි පෙන්වන්නේ. ඔක ස්ටැට්ස් බලන්න පුළුවන් නේද අපිට? ඔව්. අපි දැනට 4:71ක් ඇවිල්ලා තියෙනවා. 71ක් ඇවිල්ලා තියෙනවා. තව 9:48යි යන්න තියෙනවා. පොඩ්ඩයිනේ. ස්පීඩ් එක කීයද? ඊයෝ පැයට කිලෝමීටර් 2යි. ඊසි. අපි දැන් ඉන්නේ එලිවේෂන් ගේන් එක 941යි මුහුද මට්ටමේ ඉඳලා මීටර. අපිට තවටියක් උඩට ආවම මේ තේවතු සෙට් එකක් අරන්. මෙතන කොහොම නැංග මාර ලස්සනයි. කටුසු කොන්ද පැත්තට. ඔය පැත්තෙන් තානේ තියෙන අපි යම් බලන්න තාම කටුසු කොන්ද හරි අපිට හම්බුන්නේ නැහැ. තාම අපිට අර පන්සල පේනවා. මාර ලස්සනයි මෙතන. ඉවරණ නෙටි මාර ලස්සනට පේනවා මේ මීදුම අඩු වුණා වගේ. එතන මේ ටික තියෙනවා. එතන මේ අර කටුසු කොන්ද ඒ කඳු ටික නේද මේ තියෙන්නේ. දන්නේ නැහැ ඒකට මොනවද කියන නම් කියලා. එතනත් තියෙන වගේ මාර ලස්සන කන්දයකට අර පැත්තකට අවුව පායලා මාර ලස්සන. එතනින් යනවා පොඩි එලක් වගේ එකක්. කානුවක් වගේ එලක් වගේ. අපි මේ විදිහේ ඇවිල්ලා තියෙනවා කිලෝමීටර් 4.76ක්. මේ පැත්ත අපිට තාමත් අර පන්සල පේනවා. අපි පටන් ගත්තේ ඔතනින්. මම තමයි ආවේ මේ පැත්තෙන්. එතකොට මේ පැත්තෙත් මාර ලස්සනට පේනවා. ආසත් නිල්වන විපාටයි දැන් නම්. ඇස්සක් නැහැ. වෙයි කළුවරක් නැහැ. යාර view point එන්නේ නැහැ නකස් රේන්ජ් එක වේ. මෙහෙට පේනවා ඉතින් කඳුනේ පේන්නේ. මොනවද කියලා අඳුන කවුද දන්නේ නැහැ. මීමුරේ පෙමුණත් හොයාගන්න පුළුවන්. මීමුරේ? මම බයලගේ කවුරුද පස්සෙන් එන්නේ කියලා යාර බෑග් එකේ ගෑල්ල මෙතනින් පේනවා. ආවේ පස්සාවල දෙක පාට පේන්නේ. අර දින්න අනිත් කඳ තියෙන. වව්. ආලස්නයි කියන. ඒක මම ගුප්ත දින්නක් වගේ මේ පැත්තෙන් බලනවා. අර එහෙම මොහොම වෙන්නේ. හරිනේ. අපිට මාර ලස්සන ලොකේෂන් එකක් තියෙනවා මෙතන view point එකක් එක්ක. බලන්න. මාර ලස්සනයි. අපි තාම මේ ගොඩක් දුර ආවේ නැහැ. දැනට කිලෝමීටර් 5ක් වගේ ඇවිල්ලා තියෙන්නේ. පාරක් විතර ගිහලා තියෙනවා. ඔව්. පාර අපිට යන්න දෙන්නේ මේ පැත්තට. වල පෙට්ටියක් වගේ. කොහෙද? බිල්ඩින් එක මොක් කරේ අර. හොටෙල්ස් දන්නේ නැහැ. ලොකු. අර පැත්තේ ජලාශ දෙයක් වගේ වෙනානේ වැව් දෙයක් වගේ. අර පැත්තේ. රෑතනේ. ඔව්. අර ඈත තියෙන කන්දක් අර ඈතම පේන්නේ බලාකුළු. අල්ලසනේ. වට උස ඇති. පින්නේ කටුසු කන්ද අර කඳු සෙට් එක පේන තැන. මෙතෙන්ද නියමයට වෙන දැන් අර මීදුම ගතිය වැහලා ගියා. ප්ලේස් එකක් තියෙනවා ඒක උල්පතක්ද දන්නේ නැහැ. වතුර යනවා වගේ තැන්නක් නැහැ හැබැයි මොකුත්. හොඳට වහින කාලේ තැනලා තියෙන්නේ. මේ හරි සරංගලයක් යනවා පේනවද දන්නේ නැහැ මේකට. මොකද? එතන එහා පැත්තේ තැලිතලා ලෑන්ඩ් එකක් තියෙනවා ඒක නන්නේ ඒක. නිකන් අර හදපු ප්ලේස් එකක් වගේ නේ මේ හරිය නිකන්. අර ගල් එහෙම ගානට මේවා කරලා ඊට පස්සේ නිකන් එහෙම පොඩි 아무තු මොකක්ද එකක් තියෙනවා. ඒකසුත් තියෙනවා.
ඒ ගසුත් තියෙනවා. අර අතනත් අර හරි හතරස් ගල් එහෙම තියෙනවා. මේ හැරි එක්කම මේ වගේ තමයි හැරියට ආපුවම තියෙන කිලෝමීටර් 5.46ක් වගේ ආවට පස්සේ පොඩි ස්නැක් බ්‍රේක් එකකට නවතුණා. මෙතන තමයි ප්ලේස් එක. අර කම්පියුටරයිස් කරපු ගල් ළඟ ඉඳලා තමයි අපි කන්නේ. ඇත්තටම දන්නේ නැහැ මේ මොනවද කියලා. අපි දැන් කාලා ඉවර වෙලා යන ගම මෙතනත් අර හතරස් ගල් ටිකක් තමයි තියෙන්නේ. ආයෙත් පොඩි නිකන් ක්ලවුඩි ගතියක් ආවා. රවුව ගතිය නැති වුණා. දැන් පොඩි වැසිබර පාරකිනක් වගේ යන්නේ නේද? ඔව් ඒක තමයි. ඒ නෝගෑල හැපි වෙනවා. මෙතනින් පේන හන්තාන ටවර්ස් ටික දැන් අපිට. මේ පැත්තේ ඒවා ගස් අස්සෙන් තමයි වෙන්නේ. පොඩි පන්සලක් වගේ පේනවා. දැන් අපි මේ පැත්තට තමයි යන්න ඕනේ. මේ පාර හැම යන්නේ මේ පැත්තට වෙන්න ඕනේ. බලමු ගිහිල්ලා. එතනත් පොඩි පන්සලක් තියෙනවා. ඒක පාස් කරන් යන්න ඕනේ මේ පැත්තට. දැන්වත් පේනවා අර කඳු සෙට් එකේ තව ටිකක්. අපිට යන්න දෙන්නේ මේ පැත්තට. පන්සලත් පාස් කරලා ආවට පස්සේ මෙතනින් මේ පැත් මේ කඳු සෙට් එක ලස්සනට පේනවා. එතන පඩි පැලක් වගේ තියෙනවා උඩට යන්න. මේ හරි පාර පේනවා අපි ආපු පාර. ඇවිල්ලා මේ පැත්තෙන් බැලුවොත් ඇත්ත අපිට පේනවා අපේ ස්ටාර්ටින් පොයින්ට් එක මෙතන තියෙනවා. ඒත් එක්කම මෙතන තව ටිකක් මෙහාට යන්න තියෙන්නේ ටවර්ස් ටික පේනවා හන්තානේ. මේ පැත්ත නම් මාරම ලස්සනයි. අර කඳු සෙට් එක තාම පේනවා විදිහ. ඒක තී වතු මේ තමයි තියෙන්නේ ගොඩක්. ඒකත් එක්ක මාර ලස්සනයි. මේ හරි ටිකක් හදාගන්න තිබ්බන හරි හැබැයි කන්දාවොත් තමයි කේස් එක. එතන තියෙනවා ඉන්ඩියානා ජෝන්ස් ෆිල්ම් එකේ 1984 මූවි එක ෆිල්ම් කරපු ලොකේෂන් එක. ඒකට යන්න තියෙන්නේ මේ පාරෙන් අපිට එල්ල කියන්නේ මේ පැත්තේ. බලමු අපි අද වෙලාවත් එක්ක යනවාද කියලා. යන්න බලන්න. එහෙනම් අපිට වෙලා තියෙනවා. අපි යනවා. මේ පැත්තෙන් වෙන්න තියන්නේ. අපි ආයෙත් හැරෙනවා. ඇත්ත පොඩ්ඩක් කැලේ ගතිය වැඩි. අපි ආයෙත් හිතාගත්තා. මේන් රූට් එකේ යනවා කියලා. මේක වැටලා තිබ්බ මලක්. කැඩුවේ නෑ. මේ හරිය මේ ගස් තියෙනවා. වල කියන නම නම් දන්නේ නැහැ. මේ එන්න මෙහෙම මාක් එකක් තියෙනවා නිකන් කැමරාවක් වගේ මාක් එකක් මිනිහෙක් අල්ලගෙන ඉන්නවා. ඒක තමයි view point මාක් එක. ඒකට යන්න තියෙන්නේ එන්න මෙතනින්. ඉතින් පොඩි අඩිපාරක් අපි ගිහිල්ලා බලමු. view point එකේ තියෙන අර පොඩි අඩිපාර වගේ එකේ නේද? view point එකට කටු කරනවා නම් පේනවා නේද? අඩියෝනේ. 360 view එකක් තියෙනවා. අර තියෙන අර බෝඩ් එක නවන්න ලෑස්ති වෙන්න තව ටිකයි බලන්න තව ටිකයි වා බලන්න view point එක. ස්ක්‍රීන් එක 360 දැන් මේක වික්ටෝරියා දැන් මේකනේ. කොයි? දකුණු පැත්තේ අර පැත්තේ මේ පැත්තේනේ. එතකොට මාදුරුවේ නැෂනල් පාර්ක් එක පේනවා. මේ නොගල්ස් රේන්ජ් එක අර වම් පැත්තේ පේන්නේ වෙහිලා තියෙන. මේ සෙට් එක එන්නද නේ. ඈත තියෙන. එතකොට මේ මෙතන ශ්‍රී ලංකාව.
උඩවත් අපි ආපු පැත්තේනේ. මේ රිවර්ස් එක මේ පැත්තේ. කිවල් පැත්තම තමයි. ආරවල් පස්සා පේන කඳු ටෙස්ට් එක වෙන්න දෙන්නේ. ටවර් එකක් පේන්න ඕනේ. සෙට් එකක් පේන්නේ ඉතින්. මේක නගල්ස් රේන්ජ් එකේම එකක් තමයි රිවර්ස් කරන කෙරවල. මත් වෙලා දින්නේ ඒක. ඔව්. මෙතනත් අර ස්ටේට් එකක් කරගෙන නෑ. දැන් අපි අපු පැත්ත ගත්තොත් එහෙනම් අපි ස්ටාර්ට් කරේ මෙන්න මෙතනින්. දැන් නම් ෆොටෝ ටිකක් ගන්න. ඊපස්සේ අපි අර කඳු සෙට් එකට ගියේ නෑ. අපි මේ හරි පල්ලෙහෙන් හොම ඇවිල්ලා ඊට පස්සේ එන්න මේ ඒරියා එකෙන් හොම ඇවිල්ලා දැන් අපිට තව යන්න තියෙන අර පැත්තට. අපි මේ එතනින් තමයි අර view point එකට ආව පල්ලෙහාට. මෙතන මේ 360 view එකම තියෙනවා නේ පොඩ්ඩක්. මෙහෙන් ගස් ටිකක් කියනවා තියෙනවා. හැබැයි පැත්ත පොඩ්ඩක් නෑ. මේ පැත්ත ඔක්කොම almost 360 view point එක පැත්තෙන් යනවා. දෙන්න තව සෙට් එකක් ආවා මේ කොහෙද ඉඳලා ඔයගොල්ලෝ එතන ඉන්නවා. දැන් යනවා. මේ මෙතන පොඩි අමුතු දෙයක් පේනවා. එතන අනේ අර කැම්ප්ස් වගේ පොඩි මොනවද දන්නේ නැහැ. කොහෙද දන්නේ නැහැ. අපි දැන් අර view point එකේ ඉඳන් මේ පැත්තෙන් තමයි ආවේ. පොඩි දුරක් එද්දී මෙතන තියෙනවා ජංක්ෂන් එකක්. ඒකේ මේ පැත්තෙන් මෙතන ස්ටාර්ට් කරන අයට මේ පැත්තට යන්න තියෙනවා ආපස්සට. අපි යන්න ඕනේ මෙතනින් දකුණු පැත්තට. මෙන්න. එන්න ටික අර කඳු ගතිය එහෙම අඩුයි ඉගෙන එන්නේ. දැන් නම් කැලේ කැරලක් වගේ නැති නැති. ඔව්. ඒ කැලේකට අපි එන්ට වෙනවා වගේ. බලමු. අර පාරත් එන්න පොඩි වෙනවා. එන්නේ පාර ආයෙත් පොඩි වුණා මෙතන වලක් තියෙනවා. මෙහෙම කොට. කැලේ වැඩි වුණා ඇත්. අන්න ඉස්සරහට. ඔව්. මේක ලෑන්ඩ් මාක්ස් දාලා දෙන්න. ඒක තමයි මොකුත් ලෑන්ඩ් මාක්ස් උත් නැහැ මේක තුල ආයෙත් අපි අතරම වුණාද දන්නේ නැහැ. හැබැයි රීතරේ නම් තිබ්බේ මේ පැත්තට තමයි මොකද ගියේ. ෆොටෝස් එක. අපිත් එක්ක අර හිටපු සෙට් එක කලින් ගියා මේ. එතකොට ඒගොල්ලෝ ගියාට පස්සේ සත්තු යමින් එළියට ඇවිල්ලා ඇති දැන්. සමහරට ගෝවල් වල සත්‍යෙට සීනර කල ඉතින් වතුර පාරක් ඇවිල්ලා මේක දැන් පේනවනේ හොඳට. දිලිසිලා. ආයෙත් පාර පොඩ්ඩක් ලොකු වෙනවා වගේ. ඔව් අතන ඉර පල්ලෙහාටනේ ඒක තමයි. ආයෙත් පාර පොඩි වෙනවා. හරි. මාත් එක හරි. ඒක තමයි. අපි ඉස්සරහ කෙලින්ම අර ගල තමයි තියෙන්නේ මොකද්ද? ගිරා හොටේද මොකද්ද කියන්නේ අන්න ඕකද කොහෙද? එන්න සුපිරි ප්ලේස් එකකට අපි ආවා. යන් අර තුරු ගියනක් වගේ තියෙනවා. එන්න ආයෙත් අපිට අර කන්ද වෙනවා. ඒර කියන ගානට සෙට් වෙන්න හදලා දිනේ දැන් හිතයි කවුරු හරි ලෑන්ඩ් මාක් කියන්නේ නැද්ද කියලා. වා. එන්න ආයෙත් නිකමට වෙනවා. ඩබ්බ කැලයක් තියෙන අර පල්ලෙහාට. ඒක තමයි. එන්නම කැලයක් මැදින් යන්නේ. ආයෙත් අපිට මේ පොඩි මේන් රෝඩ් එකක් පේනවා. දැන් ඉන්නේ අරගල් හරිය කැලේ හරියෙන් අපි එළියට ආවා. දැන් ආයෙත් මේ ඕපන් ඒරියා එකක් තමයි තියෙන්නේ ලොකු පාරක්. දැන් මේ අමුතු වර්ගයේ මේ මහක් එකක් තියෙනවා. යූ ටර්න් එකක් ගන්න එක. අද මොකද්ද කරන්න ඕනේ කියලා. එතන අමුතු ගහක් තියෙනවා. මෙතන මේ සෑහෙන මේ පාර නිකන් මොකද්ද වෙලා අර ඉස්සර බයික් උනත් එන්න පුළුවන් කවට දැන් නම් මේ පාරේ පොඩ්ඩක් ඩේන්ජර් මේ හරියන එක නම් ඒක ෆයිනස් කරේත් පාස් කරන් ආවට පස්සේ තමයි මේ වගේ පාරක් තිබ්බේ. අර කඳු ටික එහෙම දැන් වැහිලා යනවා මේ තියෙන්නේ. අපි දැන් පල්ලෙහාට ආවා නේද? ඔව් අපි පල්ලෙහාට ගොඩක් ආවා දැන්.
කඳු ටිකට දැන් ඉතින් සමුදෙන්න තියෙන්නේ. එතන ඇත්තට කඳු සෙට් එක තියෙනවා. අපේ හිතේ එතන ඉවරද කියලා. මම ඉතින් අර ගම හරියට යන්නේ. එතන අයත් කියවල් සෙට් එකක් තියෙනවා. ඒත් එක්කම බෝඩ් එකක් තියෙනවා. එන්න අර කන්ද මේ පැත්තට පේන හැටි දැන් අර කිතුල් මුල්ල කියන ගම අපි පාස් කරා. පාස් කරාට පස්සේ මේ විදිහ තමයි තියෙන්නේ. ඇයිරෙන් ඇත්තටනේ ගමක් ඇතුලෙන් ආවා වගේ තමයි. මේ දැන් අර වතු වල වැඩ කරන වෙන්න තියපැත්තේ ඉන්නේ. ලයින් කාමර දෙකක්. අර හැබැයි පාරක් යනවා. කොහෙද යන පාරක්ද කියලා මම දන්නේ නැහැ. අපි ආයෙ අර පැත්තෙන්ද? එන්නේ. එහෙට පාරක් තියෙන කොහෙ යන්නේ නැද්ද දන්නේ නැහැ. නෑ කොන්ක්‍රීට් එක ඉවරයි. හම්බුණා එන්න සුපිරි දියැලක්. අර කඳු ටික පේනවා. ඒ අර ගම ඉවරයි. එතනින් පාලම තියෙනවා. අපි මේ පාලමෙන් ගිහලා දකුණටද වමටද? ඈ? ඒත් වැරදුනා. අපි එතනින් ගිහලා ඔහම පල්ලෙහාට ගිහලා තමයි අර පාලමට ගියේ. එහෙම නෙවෙයි යන්න ඕනේ. එහෙම වෙලා මෙතන එනකොට ඉතින් බෝඩ් එකක් තියෙනවා. ඒ අනිත් පැත්තට ඉතලේ ගහලා තිබ්බේ. ගලහා ඉඳන් හන්තාන පැත්තට එන අයට අපි යන්න ඕනේ මේ පැත්ත තමයි. දැන් නම් මාරවුවක් තියෙන්නේ. අර උදේ තිබ්බ මීදුම මේ මොකුත් නැහැ. තනි කරම නිකන් අනුරාධපුරේ ගියා වගේ. අනුරාධපුරේ කඳු ටිකක් බලන්න ගියා. ඉතින් දැනට අපිට තියෙන view එක ඇත්තට උඩ හොටෙල්ද ගෙවල්ද මොනවද සෙට් එකක් තියෙනවා. අර Far Cry 4 වගේත් නේද? අන්චාර්ටඩ් වගේ තමයි පොඩි සීන් එක. එන දේවාලයක් වගේ එකක් තියෙනවා. ඒත් එක්ක අර කඳු ටිකක් තියෙනවා. මේ පැත්තෙන් නම් පොඩි නෝරෙලිය වයිබ් එකක් තියෙනවා. ඒ පැත්තෙන් නෝරෙලිය වයිබ් එකම තමයි තියෙන්නේ. ඔව් පොඩ්ඩ සීතල වුණා නම් ඉතින් නෝරෙලියම තමයි. තේ වතු ටිකක් තියෙනවා. රෑතර නම් පේන්නේ මේ අර නිකන් තනකොළ වගේ. ලැබු ගින්නක්ද ගිනි තියලාද ගිනි අරන්ද මොකද්ද මම හිතා පොඩි ඒක ගිනි අරන්ද සීන් එකක්. ඇතින් තැන් තැන් වල නාය ගිහිල්ලත් පේනවා. පයිනස් කසුත් තියෙනවා. ඒකනේ අර පයිනස් කලයක් කැල්ලක් තියෙන තව ඉස්සරහින් නැතිනේ. මම බලන්න. ඒ මෙතනත් ගිනි තියලාද ඕමයි. එතන තියෙනවා බුදු පිළිමයක්. එතන මේ තියෙනවා සෙල්ලිපියක් වගේ. මේ කැලේ ගිනි තියලා නේද මෙතන තියෙන්නේ? ගිනි තියලාද ගිනි අරන්ද මන්දා ඒක වේලිලා වගේ. එනවා. පඩි ගල් බිත්තියක් තියෙනවා. ගල් බැම්මක් තියෙනවා. පල්ලියා තියෙන්නේ මෙහෙම. ඔව්මයි. එන්න මෙතනනේ. අවුව ගතිය අඩු වුණා ඒත්. අර පැත්තේ පේනවා. වතුර පාන්දා හරි යට පැත්තට අවුව තියෙනවා. මම මොකද කහ පාට යන ජීප් එකක් දැන්නේ. ඔෆ් රෝඩ් කිලෝමීටර් එකක්. කොහොමද? අර අතන හොටෙල් එක හරියෙන් ගියා. ආන්නරෙන් ඒ ගියා. නෑ. රේට්ටත් අවුව පායලා. ඊ පොඩි රෙස්ට් එක කරලා නැවතුණා මම හිතන්නේ. ඊගත් දෙවෙනි රෙස්ට් එක නේ. ඔෆිෂියලි ගත්ත දෙවෙනි රෙස්ට් එක මේ. ලොකු අමාරුවක් නෑ. ආයෙත් අවු වෙනවා. මේ පැත්තේ ඉඳන් තැනට තියෙන view එක. එතනන් තියෙන කන්ද මොකද්ද දන්නේ. අර බැම්ම වගේ එක දැන් නියමෙට වෙනවද? මේ තියෙන අර පාර මේන් රෝඩ් එක. මට හිතෙන්නේ ඒක. මෙහෙන් එන්නේ මේ ටවුන් එකේ. මේක ගිහින් මෙතන. ඔව් කාපට් පාරට වැටේ වගේ. මේක අමාරු ලස්සනයි. මොකක්ද දන්නේ ඒක? අර බස් ටික වල මට අර ඉස්සරහ තියෙනවා. මේ ටිකනේ. මොකක්ද තියෙන්නේ?
බංගලෝ එකක් තියෙනවා මෙතන. ආයේ ගහේ නෙමෙයි අර පොතු ගිහිල්ලා තමයි එහෙම වෙලා තියෙන්නේ. මම අරගෙන තැඹිලි වඩත් එක්ක මාර නිකන්. ඒ ගුප්ත සින්න දෙන මේක ඔය සද්දයක් එන්නේ මොකද? මොකද වතුර පාන. මේ එන්න ලොකු සයිස් වලින් ගස් තියෙන්නේ මේ පැත්තේ. මොකද්ද මන්ද මේක? මාර ලස්සනයි. එන්න අපිට දැන් පේන view එක. ගෙවල් සෙට් එකක් තියෙන තැන ටිකක් හම්බුණා. දැන් ගමවල් වගේ. මම හිතන්නේ අපි එන්ඩ් එකට ළඟයි. පාරෙන් මේ වගේ තමයි තියෙන්නේ ඉස්සරහ. ගමක් මැදින් යනවා වගේ තමයි තියෙන්නේ. බලමු ඉස්සරහට අර මේක තියෙන ගෙවල් සෙට් එකකුත් කන්න. දැන් නම් ගොඩක් ළඟයි ටවුන් එකට නේ. ඕව සද්දෙත් ඇහෙන වාහන වල ඉවරයි වගේ තමයි. අන්තිමම හරිය වගේ. බලමු අන්තිමමද කියලා. එතන වෙන්නේ මේ අර පුවක් ගස් ටිකක් වෙන්නේ අපි ආපු පාර නේද? අර පුවක් වගේ වවලා තිබ්බේ. අපි මෙහෙන්නේ ආවේ. මේ උඩ පැත්තෙන් ගියා. මම අත ගිහින් ගියේ. අර යන්නේ මේන් රෝඩ් එකනේ. අර වාහනයක් යන ඈත. ඔව් අපි කඳු සෙට් එකත් එක්ක මේ හරියන්නේ නැහැ නේ. මම හිතුවේ අපි මෙහෙන් අර පැත්ත අපි ආපු පැත්ත. මේ දුහෙන් බාලා දැන් තියෙන ලස්සනට. එතන ආයෙ ගිහිල්ලා වගේ පේන්න තියෙනවා. අපි ඉන්නේ අන්තිම හරියනේ හරියෙන් ගෙවල් ටිකක් කඩයක් එහෙම තියෙනවා. තව කිලෝමීටර් මම හිතන්නේ එකක් වගේ ඇත්තේ පිට. බලමු. යාවා අන්තිම හරියට දැන් මෙතන ගඟක් යනවා. මේ ගඟෙන් එතන පාලම මෙතන මේන් රෝඩ් එක සෙට් වෙන. අපි යන්න ඕනේ මේ මේන් රෝඩ් එකේ වම් අත පැත්තට. අපි ආවේ මෙතනින් මේ පාලමෙන්. ඊට පස්සේ මෙතන මේ පැත්තට පාර තියෙනවා. මෙතනින් උඩට එන්න ඕනේ. තියෙන්නේ. එතන ඊතලෙක් ගහලා තියෙනවා. අපි අම්බාන උඩට. වයින්ස් කැලේ. වෙනිකම් මේ පල්ලෙහා මෙතන මේන් රෝඩ් එකයි මෙතන උඩත් යන්නේ පාර. ඒ දෙකට මේ ෂෝට් කට් එකකින් යනවා වගේ තමයි අපි මේ යන්නේ. පාර දිගේ යන්නේ නැතු. බලමු ගිහලා. එන්න අපි ආපු පාර. මාර සීතල සුළඟකුත් එනවා. අර හරි අර ආරුනේ. මේ වෙත. අපි ඉන්නේ දැන්. ඉන්නේ දැන් ෆයිනස්. ලෑවක් නේද? මෙතනින් යන්න දෙන්න මෙතන වැලි ගොඩක් තියෙනවා යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. යම් බලන්න ටික ටික. එතන අර මේ තියෙන අර වැලි ගොඩ එතනින් යන්න ඕනේ. එතන පොඩි පාරක් තිබ්බේ. අපි ආවේ අර ලයිට් කනවා හරිය. එතන ඉඳන් මේ පැත්තට තමයි යන්න ඕනේ ගලහ ටවුන් එකට. මේ පැත්තට යන්නත් පුළුවන් පයින් නැත්තම් මේ තියෙන රීතල ගහලා මේ පැත්තට යන්න කියලා. මේ පැත්තට යන්න පුළුවන්. නැත්තම් මේ මෙතනින් යන්නත් පුළුවන්. බලමු. මොකද කරන්න කියලා අප්ඩේට් එකක් දෙන්න. දැනට නම් අපි ට්‍රේල් එක so far so good. පොඩ්ඩක් මහන්සි. අපි අර අතන ලයිට් කන ළඟින් උඩට ඊට පස්සේ මෙතන පොඩ්ඩක් වාඩි වුණා මේ රෙස්ට් එකකට. දැන් අපි මෙතනින් පිකෝ ට්‍රේල් එක ඉවර කරනවා. ඔයගොල්ලන්ට තව යන්න ඕන නම් යන්න පුළුවන්. මෙතන මේ ඉතලයක් ගහලා දෙනවා. මේ පැත්තට ගලහ ටවුන් එක හරියෙන් ඉවර වෙනවා. අපි මෙතනින් නවතිමු.